මේ මාළුකුර කියන සාමාන්‍ය භාවිතය කරන ලංකාවේ භාවිතය කරන එක තමයි පොතු පරව්. හරිද? පොතු පරව් කියලා මුඩි කියන දෙනවට දැන් සාමාන්‍යයෙන් තවත් නමක් භාවිත කරනවා මූදු කුකුලා. මොකද තමයි මූදු කුකුලා කියන්නේ. මම අම ගහනවා මම දැන් අම ගහද්දි බලා ගන්න ඕක කොහමද කියලා. මේක සම්පූර්ණ මාළුකුරියා. මම අම ගහද්දි බලා ගන්න. මූදු කුකුලා साले दुनिया में कथा करना මාළුකුරේ අම ගාපුවා මෙන්න මේම තමයි එන්නේ. හරි? මේ මහලු කුරියාව අපි සාමාන්‍යයෙන් ගෙදර කුකුල් මස් උයන්නේ කොහමද? අපි ගම් කුකුල් මස් උයන්නේ කොහමද? ඔද්ද නැතුව. ඒකට තුන පහ හදලා උයන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ගම් පළාත නම් ඕකට සූදුරු මාදුරු වේලිච්ච මිරිස් පොඩ්ඩක් හාල් ටිකක් පොල් කෑලි දෙකක් දාලා කබලෙන් රත් කරලා වගේ අරගෙන තුන පායක අදා ගන්න ඕනේ මේක අදද්දී ඇවිල්ලා. සාමාන්‍ය අපි ගම් කුකුළු මස් හදනවා වගේ තමයි මේක අදන්න ඕනේ. ඔද්ද තියලා මාළුව රස නැහැ. ඔද්ද නැතුව වදන්නත් ඕනේ. අනික තුන පහ අතින් අදලා නම් මාළුව ගොඩක් රසයි. ඒක උයන්න විතරද පුළුවන්? එවුන්නේ නැහැ. උයන්න විතරද පුළුවන්? එවුන්නේ නැහැ. උයන්න විතරද පුළුවන්? නෑ මේක මේ දෙවල් එකට පාවිච්චි කරන්න පුළුවන්. දෙවල් එකට තව ගොඩක් රසයිද. මේ මහලුවා මූදු කුකුලා කියන්නේ හේතුව මොනවයි කියලා කිව්වොත් දැන් මහලුවා කුඩා නිසා පොඩ්ඩක් අයිය ගතිය අඩුයි. මේ මහලු කුරිය ලොකු වෙන මේ ගම් කුකුලෙක් වගේම උයුවට පස්සේ මාළු කල හයිය. මේ මහලු අයිය. ඔව්. ගම් කුකුල ආයේ කෙලිම කුකුල් මස් වෙනවා කිව්වොත් කුකුල් මස්ම තමයි ආයේ වෙනසක් නැහැ. ඔයාලට ඩෙවල් එකක් දාගන්න පුළුවන් නම් මාළුවා ගත්තා පිලට් එකක් දැම්මා. තනිකර මස් ටික අරගත්තා ඩෙවල් එකක් දැම්මා. සරාස් මේමනේ අපේ මීගොම්ම උයන ක්‍රමයි ගම් පළාත උයන ක්‍රම දෙකක්.